හායි යාළුවනේ කොහොමද ඔයාලට අද මම ආවා සෙරෙන්ඩිපිටි කියන ලස්සන හොටෙල් එකක්. සෙරෙන්ඩිපිටි මේක තියෙන්නේ කොළඹ මාතර පාරේ කඹුරුගම හන්දියේ පෝස්ට් ඔෆිස් එකට කලින් තමයි මේ හොටෙල් එක තියෙන්නේ. කොළඹ ඉඳන් යනකොට දකුණු පැත්තේ. ඔය පේනවනේ සෙරෙන්ඩිපිටි. මාරම ලස්සනයි. චුට්ටක් බලන්න මේ ඇතුළේ හැම ඔය තියෙන නෙළුම් මල් හැම එකක්ම අලුත්. දවසින් දවස අලුත් ඒවා තියන්නේ. අරලිය මල් පවා ඔක්කොම අලුත්. ඔය පේනවනේ. ඔය හැම ටේබල් එකකටම නෙළුම් මලක් තියලා තියෙනවා. ඔය හැම නෙළුම් මලක්ම අලුත්. කියන්නේ දවසින් දවස අලුත් ඒවා තමයි තියන්නේ. මේකට මං හිතන විදිහට ගොඩක් එන්නේ ෆොරිනර්ස්ලා. ලංකාවේ කට්ටියත් යනවා. මේ ඔය ඔතනින් තමයි උඩ තියෙන රූම්ස් වලට යන්නේ. උඩ තමයි කාමර ටික තියෙන්නේ. මං නම් උඩට ගියේ නෑ. ඇත්ත කියන්න එපා. ඔතනින් තමයි යන්න තියෙන්නේ. ඔහොම තමයි හොටෙල් එක. ඔයාලා බලන්න පොඩ්ඩක් සර්ච් කරන්න මං කිව්වේ. දැන් ඔය ඔතනින් දැන් ඔය හැම නෙළුම් මලක්ම අලුත්. ඔය පේනවනේ. මාරම ලස්සනයි. කියන්නේ එතන ගියාට පස්සේ මාරම මේ නිදහසක් දැනෙනවා. ඔයාලට මේක බලන්න පුළුවන්. ඔයාලා Google එකේ සර්ච් කරන්න සෙරෙන්ඩිපිටි මිරිස්ස කියලා. බුකින් දාන්න පුළුවන්. අවුලක් නැහැ. ලංකාවේ කට්ටියට උනත් කියන්නේ පිටරට කට්ටියට උනත් මේක බලන්න පුළුවන් Google එකේ සර්ච් කරලා. මේ ඒ තරම් මාරම ලස්සනයි මේ හොටෙල් එක. මට හිතුණා පොඩි වීඩියෝ එකක් දාන්න අද ගියපු වෙලාවේ. මේ තියෙන්නේ ස්විමින් pool එක. බලන්නකො ඒක මාරම ලස්සනයි. ඔය පේනව නේද? මාරම පිරිසිදුයි, මාරම ලස්සනයි. ඔය පේනවනේ. කියන්නේ මාරම නිදහස් තැනක්. බුකින් දානවා මං හිතන්නේ විදේශ කට්ටිය. ඒ ලංකාවේ කට්ටියත් මං හිතන්නේ එනවා හොටෙල් එකට. මේ ඔතන තමයි ඉතින් view එක තියෙන්නේ. ඔය තියෙන්නේ මාරම කියන්නේ මාර නිදහස් නිස්කලංකයි. ඔයාලට ඈත පේන්නේ මුහුද. බීච් එක. ඒ කියන්නේ බීච් එක ඔයාලට බලා ගන්න පුළුවන්. ඉස්සරහට වීඩියෝ එකේ තියෙනවා මේ මොහොත මම වීඩියෝ කරලා මේ ඔය තියෙන්නේ බීච් එක. දෙන්න ගියාට මාරම කියන්නේ නිදහස්. ලංකාවේ දැන් ඔයාලට පුළුවන් මේ පොඩ්ඩක් ඔයාලා මේ Google එකේ සර්ච් කරන්න සෙරෙන්ඩිපිටි මිරිස්ස කියලා. එතකොට හැම දෙයක්ම ඔයාලට එකෙන් බලා ගන්න පුළුවන්. ඔයාලට එනවා නම් බුක් කර ගන්න පුළුවන්. කොහොමද කියලා බලා ගන්න පුළුවන්. කෝල් කරලා විස්තර දැනගන්න පුළුවන්. මේක තියෙන්නේ කොළඹ මාතර පාරේ කඹුරුගම හන්දියේ. ඒ කියන්නේ කඹුරුගම හන්දියෙන් තියෙන්නේ මාතර උසාවියට හැරෙන්න කලින්. දකුණු පැත්තේ තමයි තියෙන්නේ පෝස්ට් ඔෆිස් එකට කලින් මේ හොටෙල් එක. ඉතින් මාරම ලස්සනයි. මම දැන් අද වීඩියෝ එකක් කරන්න හදනවා ගියපු වෙලාවේ මේ හොටෙල් එක. බලන්න මාරම ලස්සනයි.